විමුක්ති ගී ගැන කතා කරන්න කලින් මම කැමති ලංකාවේ සංගීත සංස්කෘතිය ගැන. ලංකාවේ සංගීත සංස්කෘතියේ නූතන සංගීත සංස්කෘතිය හැඩතල නැත්නම් ඒ කලාපය ගැන යමක් කතා කරන්න. ලංකාවේ නූතන සංගීතය පිළිබඳ අදහස උඩනැගෙන්නේ විශේෂම 1900 දශකයේ මුල් කාලේ ඉඳලා. විශේෂම නෘත්‍ය වගේ නාගරික නෘත්‍යයන්ගෙන් ආරම්භිච්ච මේ සංගීත අනන්‍යතා කලාපය වියුක්ත කලාවක් හැටියට සංගීත නැත්නම් ගීත කලාවක් හැටියට ගොඩනැගෙන්න පටන් ගන්න 930 40 දශකවල ඉඳලා. මේ විදිහට මේ 930 40 ආපු විශේෂයෙන්ම රබීන්ද්‍ර සංගීත ප්‍රමුඛ කරගත්ත නැත්නම් උත්තර ಭಾರತೀಯ හින්දුස්තානි සංගීත ප්‍රමුඛ කරගත්ත මේ සංගීත ප්‍රකරණය විශේෂයෙන්ම 940 දශකයේ අග වෙනකොට සිනමාවත් එක්ක ආපු නව සංගීත ප්‍රකරණයක් එකතු වෙනවා. ඒත් එක්කම 960 දශකයේ විතර වෙනකොට ප්‍රාග්ධනයේ ඍජු මැදිහත් වීමෙන් කණ්ඩායම් සංගීතය ජනප්‍රිය සංගීතය වගේ ප්‍රවණතා ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට යන අතරතුර තමයි 970 දශකයේ අග වෙනකොට විමුක්ති ගී ප්‍රවණතාවය ලංකාවේ පහළ වෙනවා. ලංකාවේ සංගීත ප්‍රකරණයන් සියල්ලම ගොඩ නැගෙන්නේ ජනතාවට ප්‍රමෝදය සපයමින් නැවතත් ඒ ප්‍රාග්ධනය සමග එකතු කිරීමේ ව්‍යාපෘති ඇතුළේ. ඒතර මේ සංගීත ප්‍රකරණයන් සියල්ල පිටුපස ඉන්නේ ප්‍රාග්ධන යෝජකයෙක්. බොහෝ විට අපි නොදන්නා වුණාට අපේ රසවින්දනයේ බවට අදපත් වෙලා තිබෙන්නේ මේ ප්‍රාග්ධන මේ නිෂ්පාදන සඳහා ප්‍රාග්ධනය ආයෝජනය කළ පුද්ගලයන්ගේ රසවාදයක්. ඉතින් ඔතන තමයි විමුක්ති ගී ව්‍යාපාරය මා ස්ථානගත කරන්නේ. ලංකාවේ පළමු වතාවට ප්‍රාග්ධනයේ මැදිහත් වීමකින් තොරව උදක්ම සමාජිකයා ඥානනය කිරීම නැත්නම් සමාජිකයා සමග කතිකාවක් බුද්ධිමය කතිකාවක් පරමාධ්‍යාශය කරගන්න නැත්නම් එකම අදහස බවට පත් කරගන්නමින් ගොඩ නැගුණු ප්‍රකරණයක් තමයි විමුක්ති ගී ප්‍රකරණය. අපි ගත්තොත් ඉන්නේ එහෙම විමුක්ති ගී සහ අනිකුත් සියලුම සංගීත ප්‍රකරණයන් ගත්තොත් ඉන්නේ සංකල්පීය වශයෙන් සහ සාහිත්‍යමය වශයෙන් එහෙම නැත්නම් සංගීතමය වශයෙන් මේ දෙක අතර වෙනස්කම් බොහෝමයක් තිබෙනවා. ලංකාවේ එතෙක් තිබුණු සංගීත ප්‍රකරණයන් නැත්නම් ප්‍රවර්ගයන් තුල බොහෝ විට ඒවා ප්‍රේමය, මානව සම්බන්ධතා, බිඳියා, සමාජිකයාගේ ජීවන ප්‍රශ්න විශේෂයෙන්ම එක් යුගවලදී අපි ගත්තොත් එහෙම ආගම, ජාති වාත්සල්‍ය, පරිසරය මෙවැනි සංකල්පයන් මූල කරගෙන ගොඩනැගුණා. ඒ කියන්නේ මේ සංගීත ප්‍රකරණ වල සංකල්පීය පාර්ශ්වය නැත්නම් සාහිත්‍යමය පාර්ශ්වය. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් ලංකාවේ තිබුණු ප්‍රධානතම සංගීත ප්‍රවර්ගයන් දෙක කියන්නේ හින්දුස්තාන සංගීතයේ පදනම් වෙච්ච සරල ශාස්ත්‍රීය සංගීතය අමරදේවයන් වැනි කෙනෙකුගේ මූලිකත්වයෙන් තිබුණු. අනිත් පැත්තෙන් ජනප්‍රිය සංගීතයේ ජෝතිපාල ක්ලැරන්ස්ලා වගේ සීටි ප්‍රනාන්දුලා වගේ උදවියත් එක්ක එම්.එස්. ප්‍රනාන්දුලා වගේ උදවියත් එක්ක තිබුණු ඒ සංගීත ප්‍රකරණ මේ දෙකේම මේ පොදු සංකල්පීය සාම්‍ය අපිට දක්නට ලැබෙනවා. යම් මොහොතවල වල ඇත්ත විශේෂයෙන්ම මහගම සීකර් වගේ කෙනෙක් අපි ගත්තොත් එහෙම කේවල චරිතයක් හැටියට. ඔහු මේ මානවීය අර්බුදය කියන එකට වෙනස් ආකාරයක අර්ථකථනයක් සැපියෝ ඔහුගේ පද රචනා තුළ නමුත් පොදු සාධකයක් නැත්නම් පොදු සංස්කෘතිය ඇතුළේ පොදු සංගීත ගීත සංස්කෘතිය ඇතුළේ සාකච්ඡාවට පාත්‍ර වුණේ මේ සියලුම තත්ත්වයන් ඒවා වියුක්ත දේවල් හැටියට. ඒ සියලුම දේවල් ඒවා ආකස්මිකව පහළ වූ දේවල් හැටියට. නමුත් මේ පැත්තෙන් ගත්තොත් විමුක්ති ගී ව්‍යාපාරය තමයි පළමු වතාවට ප්‍රේමය වේවා, සමාජිකයාගේ ප්‍රශ්න වේවා, මේ පරිසරය වේවා, මේ සියලුම දේවල් ගැන යම් නිශ්චිත ඓතිහාසික භෞතිකවාදී පදනමක් මත හිඳගෙන එහෙම නැත්නම් මේ සියල්ල සමාජ දේශපාලනික සංස්කෘතික ආර්ථික අදෝව්‍යුහයක් මත කොට නැගෙන තත්ත්වයන් හැටියට හඳුනගෙන ඒවා ඒ ආකාරයකට සංකල්පීකරණය කරමින් ගීතවලට ගෙනාවා. ඉතින් මම හිතනවා ඒ අර්ථයෙන් ඉතා බරපතල ස්වීයතාවයක් නැත්නම් බරපතල ප්‍රත්‍යේකතාවයක් සුවිශිෂ්ටතාවයක් විමුක්ති ගීවල සංකල්පීය පාර්ශ්වයෙන් තිබෙනවා. සංගීතමය පාර්ශ්වයෙන් ගත්තොත් ඉන්නේ මම හිතනවා වරක් මට මොන ගැහුණා අවුරුදු 20 ගානකට වගේ උඩදී ජයතිලක බණ්ඩාර සහෝදරයා ඔත් සමග කතා කරද්දී මම අතර ඒ මොහොත හිටියා කේමදාස් මාස්ටර් ජයතිලක බණ්ඩාර සහෝදරයා අනිත් පැත්තෙන් ගත්තොත් ඉන්නේ ලූෂන් දුවත්සිංහ මහත්මයා මෙවැනි බොහෝ දෙනෙක් හිටියා ඒ මොහොතේ. එතනදී බණ්ඩාර සහෝදරයා ඊට වැදගත් යමක් මතු කරේ ඒක තමයි යම් ආකාරයක අධිපතිවාදී පීඩනයක් මේ විමුක්ති ගී අරබයා තිබුණයි කියන එක. මම පිළිගන්නවා. එක පැත්තකින් තිබුණා ප්‍රාග්ධනය සම්බන්ධ පීඩනය, දෙවැන්න තිබුණා යම් ආකාරයක සංගීත ප්‍රකරණය සම්බන්ධ ප්‍රතිවිරෝධය.
ඉතින් එතරදී ජයතිලක බණ්ඩාර සහෝදරයා කිව්ව දේ තමයි අපිට පුළුවන් හැටියට තමයි අපි මේ සංගීතය නිර්මාණය කළේ. අපිට තිබුණු සම්පත් වලින් තමයි අපි මේක කළේ. මම හිතනවා ඒක එක්තරා වැදගත් දෙයක්. මොකද විශේෂයෙන්ම නන්දන මාරසිංහ සහෝදරයා විශේෂයෙන්ම ලයනල් බෝපගේ සහෝදරයා මේ සංකල්පීකරණය මේ වැඩසටහන මේ හරහා ඇත්තටම තරුණ සංගීතය සම්බන්ධ යම් ඥානයක් තිබුණා. ජනතාව කෙරෙහි මේ ඥානය බෙදා හදාගත යුතු යයි හිතපු තරුණයෝ කණ්ඩායමක් තමයි මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මම හිතනවා සංගීතය විෂයන් ලෙස හදාරලා පරතරට ගියපු උදවිය හිටියා කීප දෙනෙක්. නමුත් මේ අනිත් හැම කාඩරවලේකම උන් දේශපාලනික සගේ. ඉතින් මම හිතනවා ඒකත් සුවිශිෂ්ටතාවක් මේ විමුක්ති ව්‍යාපාරය තුළ. තවත් දෙයක් තමයි සමකාලීන තත්කාලීන වශයෙන් ගත්තොත් එතෙම ඇමරිකාව ලතින් ඇමරිකාව වගේ රටවල් නැත්නම් කලාපවල මේ දේශපාලනික සංගීත භාවිතාවන් තිබුණා. ඒ මොහොත වෙද්දී පොලිටිකල් ෆෝක් සම්ප්‍රදායන්. නමුත් මේ හැම සම්ප්‍රදායක්ම කේවල චරිත පදනම් වෙලා ගොඩනගුණු දේවල්. උදාහරණයක් අපි ගත්තොත් ඉන්නේම පීට් සීගර් වගේ කෙනෙක්. ජෝන් බයස් සහ බොබ් ඩිලන් වගේ කෙනෙක්. ඔවුන් කේවල චරිත. ඒත් ලතින් ඇමරිකාව ගත්තොත් වයලට් පාරා අපි කවුරුද දන්න වික්ටර් හාරා සහ බින්හෝ ක්‍රූස් වැනි චරිත ඔවුන් කේවල චරිත. හැබැයි විමුක්ති ව්‍යාපාරය සාමූහික ව්‍යාපාරයක්. මේ ව්යාපාරය තුල පුද්ගලවාදයන් තිබුණේ නැහැ. ඒ සියල්ල සාමූහිකත්වයේ තුල ගොඩනැගුණු දේ. නමුත් එක පැත්තකින් මම හිතනවා විමුක්ති ව්‍යාපාරය හරහා යම් බලපෑමක් විශාල බලපෑමක් ඇති වුණා. මේ ජනතාවාදී කලාව නැත්නම් ජනතාවාදී ගීතය කියන පාර්ශ්වික සංගීත ප්‍රකරණය ඇති වෙන්නේ. ඉතින් අපි දන්නවා 980 ගණන් වෙනකොට මේ ජනතාවාදී උපධාරාවකුත් ලංකාවේ සංගීතයට එකතු වුණා විමුක්තිගේ ව්‍යාපාරයේ මැදිහත් වීම මත ගොඩනැගුණා. පළමු වරට ප්‍රාග්ධනයෙන් පරිබාහිරව ප්‍රාග්ධනය හේතු කොට නොගනිමින් ප්‍රාග්ධන නැත්නම් නිෂ්පාදකවරයාගේ මනස්ෘෂ්ටියට අනුව ගොඩනැගුණු සංගීතයක් වෙනුවට ඒ මොහොතේ පැවතුණු තත්ත්වයන් සමාජ තත්ත්වයන් ආර්ථික සංස්කෘතික තත්ත්වයන් ඉසියල්ල තමන්ගේ නිර්මාණවලට ගෝචර කරගත්තු අවස්ථාවක් බවට එකපත් වුණා. ඒ විතරක් නෙවෙයි අර ප්‍රාග්ධනය විසින් ලංකාවේ එතෙක් තිබුණු හැම සංගීත ප්‍රකරණයක්ම මම කලින් කිව්වා වගේ ප්‍රාග්ධනය විසින් නිර්මිත සංගීත ප්‍රකරණයක්. සිනමාව ගත්තා. නිෂ්පාදකවරයා තමයි මේකේ තීන්දුව ගන්න. ඔහු තමයි තීන්දුව කරන්නේ කවුද ගායකයා කවුද සංගීතඥයා මොන වගේ ගීතද අවශ්‍ය. එතකොට අපි දන්නේම නැතුව අපේ කාලේ වෙනකොට අපේ රසිකත්වයේ බවට පවා ඒ නිෂ්පාදකවරුන්ගේ තනි රසිකත්වයන් පත් වෙලා තිබුණා. ඔවුන්ගේ තියෙන ප්‍රාග්ධනයේ මැදිහත් වීම නිසාම පමණයි. අනිත් සියලුම ප්‍රකරණයන් ගත්තත් ප්‍රාග්ධනය තමයි මේ හැම දෙකම මැදිහත් වීම. තීන්දුව වලින්. හැබැයි විමුක්තිගේ ව්‍යාපාරය අතින් ගත්තොත් තම ස්වාධීන ව්‍යාපාරයක් හැටියට තමන්ගේ පරම අධ්‍යාශය පරම අවශ්‍යතාවය ජනතාව සමග කතිකාවක් ගොඩනැගීම ජනතාව සමග සංස්කෘතික සම්බන්ධතාවයක් ගොඩනැගීම කියන එක ගෙනාපු අවස්ථාවක්. ඉතින් මම හිතනවා විමුක්තිගේ පුස්තකය ලයනල් බෝපගේ සහෝදරයා විසින් ඔහු තමයි අත්‍තරම මේක ලියන්නටත් අවශ්‍ය. ඔහු තමයි මේ පුරෝගාමියා. මම ඔහුත් සමග මම හිතනවා පැය 8ක හෝ ඒ වගේ කිට්ටු කාලයක සාකච්ඡා ගණනාවක් කළා මේ සම්බන්ධයෙන්. මේ පිටුපස්සේ තිබුණු යම් ආකාරයක තත්ත්වයන් ගැන සාකච්ඡාවක්. ඉතින් ඒ නිසා මාත් ඉතා සතුටු වුණා ඔහු මේ කෘතිය සම්පාදනය කළේ ගැන. ඒත් එක්කම මම හිතනවා විශේෂයෙන්ම ජයතිලක බණ්ඩාර වැනි සහෝදරෙක් ඔහු ඒ ව්‍යාපෘති අත් නොහල චරිත මෙවැනි මොහොතවල අප අත් නොහල යුතුයි. ඒ නිසා විමුක්තිගේ කෘතිය දැනගත කිරීමට ලැබීමට හැකියවීම ගැන මගේ උද්‍යංගම සතුට පළ කරනවා. බෝපගේ සහෝදරයා සහ විමුක්ති ව්‍යාපාරය තුල හිටපු සියලුම සහෝදරයන්ට විශේෂයෙන්ම නන්දන මාරසිංහ සහෝදරයාට සහ අනිකුත් සියලුම සහෝදරයන්ට දැන් ජීවිතුන් අතර නැති ජීවිතුන් අතර ඉන්න මේ සියලුම සහෝදරයන්ට ඇත්ත මගේ ජීවිත කාලය තුල මට ඉඩක් ලැබුණේ නැහැ විමුක්තිගේ ව්‍යාපාරය සමග ඉන්ද්‍රිය සම්බන්ධ. මොකද විමුක්තිගේ ව්‍යාපාරය ඉවර වෙනකොට තමයි අපේ ළමාවිය පටන් ගන්නේ.